රටට තිලින වූ නිමල දායාදය රීජන්සි පාසල් ජාලය. සීක්‍රයෙන් නවීකරණය වන සමාජය තුළ හෙට උදාවන අනාගතය අද දකින්නට ලෝකයා බොහෝදුරට උත්සාහ කරනවා. ඒ නිසාම තමයි ලෝකයක් මේ තරම් දුරට ඉදිරියටාවේ. ආර්ථික සමාජීය සංස්කෘතික අධ්‍යාපනික ආදී වශයෙන් ඔවුන් අද සාමූහිකත්වය තුළින් ඒකරාශී වී තිබෙනවා. ලෝකය ගෝලීකරණය වෙද්දී විශ්ව ගම්මානයක් වෙද්දී ඔවුන් මේ වන විට වසර ගණනාවක අනාගතය අද දැක හමාරයි. පෙරකී බහුවිධ සාමාජික ස්තරයන් ඔස්සේ ප්‍රමුඛතම සාධකය අධ්‍යාපනය. අද අධ්‍යාපනයේ නවමම්පෙත් රැසක් විවර වී අවසන්. විධිමත් අධ්‍යාපන රටාව තුළ වත්මනේ ගොඩනැගෙන නව්‍යමය සංකල්පය තමයි අඩු වයසින් උපාධිධාරීන් එසේත් නොමැතිනම් වෘත්තිකයින් රටට දායාද කිරීම. ඒ කියන්නේ සාමාන්‍ය පාසල් මට්ටමින් කෙරෙන්නා වූ අධ්‍යාපන රටාව කඩිනම් කිරීම. නිදසුනක් වශයෙන් ගතහොත් වයස අවුරුදු 12ක 13ක වගේ අවම වයසක දරුවෙකුට පුළුවන් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙන්න. ඊට පස්සේ ඔහුට හෝ ඇයට පුළුවන් වසරක් හෝ ඊට අඩු කාල සීමාවකින් විශ්වවිද්‍යාල ප්‍රවේශය ඒ කියන්නේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින්නට. පෙනී සිට විශ්වවිද්‍යාල වරම් හිමි කරගන්න. එහෙම නැත්නම් උසස් ඩිප්ලෝමාවක් හදාරන්නට වෘත්තීය අභිමුඛ ලෝකයට පියනගන්නට. අන්න ඒ විදිහට අඩු වයසකින් උපාධිධාරීන් බිහි කරන ගෞරවනීය ඩිප්ලෝමාධාරීන් උසස් වෘත්තිකයින් බිහි කරන ඒ වගේම බිහි කරන්නට මඟ පෙන්වන දිවයිනේ සුවිශේෂී පාසලක් පිළිබඳව තමයි අපි මේ කතා කරන්නේ. කන්ද උඩරට දළදා හිමි පහස ලබන සෙංකඩගල පුරවරයට තදාසන්න මොරන්කන්ද බොක්කාවල පිහිටි රීජන්සි නේවාසික පාසල එසේත් නොමැතිනම් හරි අපූරු ඉස්කෝලෙ තමයි ඔබට මේ දිස්වෙන්නේ. රීජන්සි නේවාසික පාසල පිළිබඳව එසේත් නැත්නම් හරි අපූරු ඉස්කෝලෙ පිළිබඳව හරි අපූරු පසුබිම් කතාවක් තියෙනවා. ඒ 21 වන සියවස ආරම්භ වූ 2000 වසරයි. පේරාදෙණිය සරසවියේ උපාධි අපේක්ෂකයෙක් උසස් පෙළ හදාරන සිසුන් 13 දෙනෙකුට රසායන විද්‍යාව විෂය සඳහා ටියුෂන් පන්තියක් ආරම්භ කරනවා. දැඩි කැපවීමකින් මනා සංයමයකින් යුතුව ඒ ගැඹුරු විෂය ඒ සිසුන්ට උගන්වනවා. ඒ වගේම මේ සිසුන්ව උසස් පෙළ විභාගයට යොමු කරනවා. හරි අපූරු දෙයක් සිදුවෙනවා. ඒ ඔහුගේ ඉගෙනුම ලැබූ සිසුන් 13 දෙනාම විශ්වවිද්‍යාල වරම් ලබනවා. ඔහු දවසක් සංකරාවක දකිනවා ස්විට්සර්ලන්තයේ තොරතුරු. එතනදී ඔහුට අසන්නට දකින්නට ලැබෙනවා සුවිශේෂී පාසලක්. නමින් ඉන්ස්ටිටියුට් රොසෙයි. ඒ තමයි ලෝකයේ සුපිරිතම නේවාසික පාසල. ඔහු ඒ පිළිබඳව සිතා බලනවා. සොයා බලනවා. අපේ රටට නොහුරු නේවාසික පාසල් සංකල්පය ඔහු තම මනසේ සිතුවම් කරනවා. ඒ හරි අපූරු සිතුවම් තමයි නේවාසික පාසල අරඹන්නට හේතුවක් වුණේ. ඒ සිතුවම් චිත්‍රණය කරද්දී ඔහු දැක්මක් ගොඩනගනවා. නවලොව දිනන්නට වෙරදරන කුසලතාවෙන් පිරිපුන් දරුවන් මැණිකක්සේ ඔපමට්ටම් කර අඩු වයසින් ලොව විශිෂ්ටයෙකු බවට පත්කිරීම. ඒ තමයි ඔහුගේ දැක්ම. ඒ දැක්ම ඔස්සේ සිත මෙහෙවන ඔහු මේ නේවාසික පාසල ඇරඹීමේදී ඔහුගේ සත්කාරය නැත්නම් සිය මෙහෙවර ප්‍රකාශයට පත් කරනවා. දැනුම කුසලතා හා ආකල්පවලින් හෙබි හෙටලොවට ගැලපෙන විනය හා සාරධර්මවලින් පිරිපුන් උගතෙකු මෙන්ම ජගතෙකු අවම කාලයක් තුළ
දැයට දායාද කිරීමට අවශ්‍ය ක්‍රමෝපාය සැකසීම හා ක්‍රියාත්මක කිරීම තුළින් ලක්මවගේ අභිමානය ඉහළ නැංවීම සඳහා අධ්‍යාපනය නවමගකට යොමු කිරීම. ඒ තමයි ඔහුගේ මෙහෙවර ප්‍රකාශය. කවුද ඔහු? ඔහු තමයි වර්තමාන රීජන්සි නේවාසික ජාලයේ සභහපති දූරන්දර තැන්පත් දර්ශනපති සුජීව සම්පත් ලේකම්ගේ. රටත් ධනවත් වෙන්න නම් ඒ රටට ගැලපෙන ධනවත් අධ්‍යාපන ක්‍රමයක් තිබිය යුතුයි. ඉතින් අපේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගැන නිරන්තරයෙන් විවේචනාත්මකව යල් පැනගිය අධ්‍යාපන ක්‍රමයක් පවතිනවා කියමින් මේ පවතින යුගයේ රීජන්සි පාසල් ජාලය අපි ආරම්භ කරන්න කල්පනා කළේ මෙන්න මේ යල් පැනගිය අධ්‍යාපන ක්‍රමයට විසඳුමක් ලබා දෙන්නයි. විභාග කේන්ද්‍ර කොටගෙන මේ ක්‍රියාත්මක වෙන ලංකාවේ අධ්‍යාපනය ප්‍රායෝගිකත්වය මුල් කොටගෙන අපේ මේ අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණ ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නා. ඒ සඳහා අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණයේ ප්‍රමුඛයා වීමේ ජාත්‍යන්තර සම්මානයකුනුත් අප පාසල් ජාලය පිදුම් ලැබුවා. ඉතින් මේ වෙනකොට අධ්‍යාපනයේ ලෝකයත් සමග තරග කිරීම සඳහා අඩු වයසකින් විභාග සමත් කරවීම, ඒ වගේම උසස් අධ්‍යාපනයට අඩු කාලයකින් මුහුණ දීලා ඒවා ජයග්‍රහණය කොටගෙන රටේ ආර්ථිකයට බොහොම අඩු වයසකින් අපේ තරුණ ප්‍රජාව යොමු කිරීම ඉලක්ක කරගෙන ශ්‍රී ලංකාවේ රීජන්සි නේවාසික පාසල, ඒ වගේම රීජන්සි අලුත් පාසල වශයෙන් පාසල් ජාලයක් අපි ආරම්භ කළා. මේ ආරම්භ කිරීමත් සමග මේ වෙනකොට ලංකාවේ බොහෝ සිසු දරු දැරියන්, ඒ වගේම දෙමව්පියන් එම දරුවන්ගේ රැකවරණය, අධ්‍යාපනය ලබා දීම සඳහා අප වෙත බොහොම ශීඝ්‍රයෙන් ළමයි එකතු වෙමින් පවතිනවා. ඉතින් මේ අපේ අධ්‍යාපන ක්‍රමයට, ඒ ප්‍රායෝගිකත්වයට සමීපව අලුත් විෂයන් කිහිපයක් ලෝකයේ සමග තරඟ වදින්නට අපේ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ යටතේ අපේ සාම්ප්‍රදායික පාසල් අධ්‍යාපනයේ නොමැති නීතිය වැනි විෂයන් පවා අපේ දරු දැරියන්ට ඉදිරිපත් කරලා තියෙනවා. මේ වෙනතුරුත් අප සමග එකතු වී නොමැති අපේ ජනතාවට අපේ පාසල නිරීක්ෂණය කරමින් ඔබේ ආදරණීය දුව පුතා මේ නව අධ්‍යාපන ක්‍රමවේදයට ඇතුළත් කරවීමේ හැකියාව ඔබ සතු වෙලා තියෙනවා. ඉතින් අපි ආරාධනා කරනවා එන්න, ඇවිල්ලා නිරීක්ෂණය කරන්න, අප සමග කතා කරලා ඔබේ දරුවාගේ අධ්‍යාපනය, රැකවරණය අප පාරගන්න සූදානම්. එනිසා එන්න මෙම නැවුම් අත්දැකීම ඔබත් ඔබේ දරුවාටත් අත්විඳින්න අවස්ථාව එළඹිලා තියෙන්නේ. ඒ සඳහා ඔබට අපගේ රීජන්සි පාසල වෙනුවෙන් ආරාධනා කරනවා. බොහොම ස්තුතියි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රීජන්සි නේවාසික පාසල හරි අපූරුයි. පළමු වසරේ සිට උසස් පෙළ දක්වා මෙහි සියලු විෂයන් උගන්වනු ලබනවා. ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයකගේ පූර්ණ සහයෝගය ඒ ඉගැන්වීම සඳහා යොමු වී තිබෙනවා. ප්‍රාථමික, ද්විතීක හා ත්‍රිතීක වශයෙන් කොටස් 3ක් යටතේ අධ්‍යාපනය පරිපාලනය වෙද්දී වසර 7කින් පාසල් අධ්‍යාපනය අවසන් කිරීම රීජන්සි සැලසුමයි. මෙහිදී ඉගැන්වීම පන්තිකාමරයට සීමා නොවීම, බාහිර ක්‍රියාකාරකම් කෙරෙහි ළමුන් යොමු කිරීම, විෂය සමගාමී අධ්‍යාපන ක්‍රම සැලසුම් කිරීම, ක්‍රීඩාවලට ළමුන් ඉදිරිපත් කිරීම මගින් ශාරීරික යෝග්‍යතාවය මගින් දක්ෂතා හඳුනා ගැනීම, ළමුන්ගේ මානසික සංවර්ධනය හා තෘප්තිය බිහිකරන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආදී වශයෙන් බොහෝ දේ මේ තුල සිදුවනවා.
අතරම පාසලේ නිලැඳුමට පමණක් ළමයා සීමා නොකිරීම, ජංගම දුරකථන වැනි තාක්ෂණික මෙවලම් පූර්ණ වශයෙන් තහනම් කිරීම ඉතාම කාලෝචිතය. ළමයාගේ විනය සුරකීම සඳහා විධිමත් ක්‍රියා අනුගමනය කරන මෙහි ශිෂ්‍යනායක මණ්ඩලය සුවිශේෂී පුහුණුවක් මත කටයුතු කරනු ලබනවා. සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යන් දෙකෙන්ම ඉගැන්වීම කරන රීජන්සිය මේ වන විට ලන්ඩන් ඕලෙවල් විභාගයටද ළමුන්ට අධ්‍යාපනය ලබා දෙනවා. උසස් පෙළ සඳහා විද්‍යා, ගණිත, කලා, වාණිජ, තාක්ෂණ වේද යන සියලු අංශයන්හි අධ්‍යාපනය සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම ලබාදීම විශේෂ කරුණක්. ඒ අතරම හෙට බිහිවන සමාජයට කතිකත්වය, රංගනය, ගායනය, නාට්‍යමය ශක්්‍යතා මෙන්ම ලේඛන කලාවද දිරිමත් කරන්නට රීජන්සියේ ආචාර්ය මණ්ඩලය සිය පූර්ණකාලීන සහය ලබාදී තිබෙනවා. පෙරවරු 5ට අවදිවන රීජන්සියේ දරුවන් රාත්‍රී 10:30 කිසිදු පැකිලීමකින් තොරව සිය අධ්‍යාපන කටයුතු වෙහෙසකාරී මනසකින් තොරව කරගෙන යන අයුරුද හරි අපූරු සිදුවීමක්. මේ අතර උතුරු ඇමරිකානු විශ්වවිද්‍යාලයක් සමග ඒකාබද්ධ වී පෞද්ගලික විශ්වවිද්‍යාලයක් අරබන්නට රීජන්සියේ සියලු කටයුතු සූදානම් කරන්නට අප සභාපතිවරයා සියල්ල සූදානම් කර අවසන්. මොරකන්ද බොක්කාවල කේන්ද්‍රයේ රීජන්සි නේවාසික පාසල මේ වන විට මහනුවර නගර මධ්‍යේත් කුරුණෑගල නගර මධ්‍යේත් ශාකා පාසල් දෙකක් විවෘත කර සාර්ථකව පවත්වාගෙන යන අතර තවත් ශාකා කිහිපයක් මගින් දිවයිනේ බොහෝ දරුවන්ට මෙය ලබාදීමට කටයුතු සියල්ල සූදානම්. මෙවන් බහුවිධකාර්ය රැසක් ඉටු කරන රීජන්සිය 2023 වසරේදී Global Conservation of Science and Icon Awards මගින් සංවිධානය කරන ලද Business Icon Awards සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල පුරෝගාමියා ලෙසට සම්මානයට පාත්‍ර වූ අතර excellent performance in the Asian region within the industry category of higher education special awards goes to Regency Higher Education Centre and Regency Boarding School Private Limited, Mr. Sujeeva Sampath Lekamge. වෙනස් විදියට හිතන සුජීව සම්පත් ලේගම්ගේ මහත්මයා වෙනස් විදිහේ කන්සෙප්ට් එකක් වෙනස් විදිහේ ආයතනයක් තුලින් දරුවන්ගේ ජීවිත වෙනස් කරමින් 2024 වසරේදී ජාතික ව්‍යවසායික විශිෂ්ටතා ජනාධිපති සම්මාන උළෙලේදී අප සභාපති සුජීව එස් ලේකම්ගේ මහතා ජාතික ව්‍යවසායික විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීමද හරි අපූරු සිදුවීමකි. And ladies and gentlemen, the best education college of the year gold goes to Regency Edu Lanka Private Limited. 2025 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පෞද්ගලික පාසල ලෙසට Business World International Organization සම්මානයටද පාත්‍ර වී තිබෙනවා. මෙවන් නන්විධ කාර්යන් රැසකින් යුක්තව නේවාසික අධ්‍යාපනයේ ජයකෙහෙලි නංවන රීජන්සි නේවාසික පාසල උදාවන හෙටදිනයේදී ලෝකයම දික්විජය කරන බවට කිසිදු සැකයක් නැහැ. රීජන්සියට සුබ අනාගතයක්.